අපි දැන් ඊළඟ ගාන බලමු. ඒකේ තියෙනවා ඒවල බිඳුවෙනි බලයෙහි දෙවෙනි බලය ಗುಣ කිරීම ඒ බෙදීම ඒවලි පළවෙනි බලය කියලා. දැන් මෙතන ඒ තිබ්බත් මේ දෙකම එකයි. මෙතන ඒ තිබ්බට මෙතනනුත් කියන්නේ ඒවල පළවෙනි බලය කියන එක. ඒකට අපිට මේක ලේසියෙන්ම මේ ගැටලුව විසඳ ගන්න පුළුවන්. අපිට පහසුවෙන්ම මේ දෙක මුලින්ම ඉවත් කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට බෙදෙන නිසා. අපි දැන් මෙන්න මේක තමයි හොයා ගන්න ඕනේ. කියන්නේ ඒවල බිඳුවෙනි බලය එහි දෙවෙනි බලය කියන එක. දැන් ඔයගොල්ලෝ දන්න ඕනේ ඕනම සංඛ්‍යාවක බිඳුවෙනි බලය. දැන් ඔයගොල්ලෝ 1000 ගත්තත් ඒකේ බිඳුවෙනි බලය 1යි. ඔයගොල්ලෝ 2 ගත්තත් ඒකේ බිඳුවෙනි බලය 1යි. ඒක දර්ශක නීතියක් ඔයගොල්ලෝට දැන් උගන්වනවා. මේක දර්ශක නීතියක් විදිහට සලක. එම සම්මතය අනුව මෙතන ඒවල බිඳුවෙනි බලය 1යි කියලා අපිට ගන්න පුළුවන්. ඒතොර අපි එකේ දෙවෙනි බලය අහන්නේ. එකේ දෙවෙනි බලය කියන්නේ එක ගුණ කිරීම එක දෙවතාවක් ගුණ වෙනවා. එතකොට එක් වරක් එක එකයි. එතකොට මේ මෙන්න මෙම ගැටලුවේ මේක අපිට පොඩක් සංකීර්ණ විදියට තිබ්බට හරි සරල උත්තරයක් තියෙන. ඒ කියන්නේ මේකේ උත්තරේ එකයි. අපි දැන් ඊළඟ ගන්න බලමු.